අල්ලවැනි ෆෑන්ස් ඉතින් අද අපි බලන්න යනේ ඩ්‍රගන් බෝල්ජී ඇපිසෝඩ් 27 ඉතින් හොගල තම මේ සිරිස එක එපිසෝඩ්යක්ත් බලන්න තන් අපේ චනලගේ පලේලිස්ට තියෙනවා අන්න එකට ගිහිල බලන්න නැතම් වාට මේ සිරිසික වැඩි තේරෙන එකක් නෑ හෙනම් අපි තවත් වැඩි කතා නැතුව අද ඇපිසෝඩ් ටික බලමු ටෝට්ටික පටන්ගත්ත ගමම නෙපා කෑ ගහන්න ගන්නවා කෝකෑ කරොත් කොහෙදේ බයිගුල්ල ඇංගිලාඉන්න කියලා ක්‍රිලන්න ඉතින් හොදටම් බයවෙලා ඉන්න එයා හසරත්කෑ ගහනව ගෝකු කොහෙද ඉන්නවා කියලා පිකොලෝ කියනවා ගෝකු වෙනගම් අපිට තමා මේ ගොල්ලංගු පොඩ්ඩක් නවත්තකන ඉන්න වෙන්න කියලා ඉල්හන් ඔයා ප්ලෑන්් ක්‍රියාත්ම කරන්න ලෑස්තිද කියලත් ආනවා ගොල්ලගේ ප්ලෑන්් ගැන කියනවනම් ක්‍රිලන්් ගිහිල්ලා පාගවධානය ගන්නවා ඒ අතරේ පිකොලො ගිහිල්ලා ටිපත්සෙන් එපාගෙන ටල්ලනවා ඕගොල්ල දන්න ඇති දැනටමත් කලින් අපිසෝඩ් බල්ල තියෙනවනම් එයින්ලාගේ නැට්ට තමා ඒගොල්ලන්ගේ වික් පොයින්ට එක නැට්ටෙන් අල්ලපු හම ඒගොල්ලන්ට හෙලවෙන්න බැරි වෙනවා මේවාගේ නිපාට හෙල්ලෙන්න්න බැරි වුණාම ගොහන් ගිහිලා ඉස්සරහින් ඇටක් කරන එක තමා මේ ගොල්ලන්ගේ ප්ලෑන්් එක වෙලා තියෙන්නේ එහෙම ඉතින් එපාවරවටන්න කියලා ක්‍රිලන් ඉස්සරහට ගිල්ලා එපා හිතත්දම එයාට ටැක් කරනවා කියලා ක්‍රිලන් පොළවට ටැක් කරලා අයන්මෑන් වගේ උඩට යනවා හෙමම පිකලොට ලිපෝට් වෙලා නෙපාගි නෙට්ටල්ල ගන්නවා හෙමම ගෝහන ටැක් කරන්න කියල දුවන් ඇද්දි කපාට නෙපා කිසිම ගානක් නැතුව පිකලොට නිකම්ම හිනා වෙලා ගහනවා විජිටයිනා වෙනවා ඕක දෝගල්ලගේ මහල්ලුකු ප්ලෑන්් එක ඔගුල හිතුවද අපිටත් ඒවික් පොයින්ට එක තියෙනවා කියලා අපි ඒට වැඩේ ගොඩක් ඉන්වෝල්ලලා ඉන්න කියලා එහෙමම නෙපා පිකලෝ පැත්තකට සික් කල්ල දානවා ගෝහනුත් ඉතින් සිහනතුව ඉන්න පිකලොරකට ගිල්ලා යවන කිට්ටවන්න හදනවා එහෙමම නෙපාතෙන්ට විල්ල කියනවා ඊළඟට මම ඔයාවසල්ලං කරන්න ගන්නම් ඔයා ගැන පොඩ්ඩ කාඩම්බරවෙන්න ඕන මොකද ඔයත් සයින් කෙනෙක් ගැලක්සියක ඉන්න හොද්දම ජීවින් කොට්ටාශය තව ලෝක ඉන්න ශක්තිමත්ම බෝරියස්ලා මම හිතනෝ ඔයාටත් ලොකුණ හම හොඳ බෝරිය කෙනෙක් වෙන්න පුළුවන් කියලා එවුනාට අදනන්න මේ කියලා ගොහන්ට පයින් පරක් ගහනවා ඕහන් වැටුනට ආයමාරුවෙන් අමාරුවෙන් නැකෙටිනවා නේපා හිනාවෙලා කියනවා අන්න හරි මිනිහෙක් වගේ මැරෙන්න්න කියලා ගෝහන්ට ටැක් කරන්න යනවා ඒත් ඉතින් එච්චර දුරන යන්න වෙන්න ක්‍රියන් කොහෙන්න මන්දමතු වෙලා එපාට හොදටම ටැක් කරන්න ගන්නවා එහෙමම ක්‍රිලන් ලොකු වැටැක් එකට ජෙක් කලෙට් කරනවා එහෙමම ඉතින් ක්‍රිලෙන් අර ගාෆිල්් එකේ වීටෝ පිස කරකෝනාවගේ ඒ අටෑකෙක් කරකෝලා නෙපා පැත්තට යවනවා දෙපානම් ඔයා ටැක්කේ මටමොනවා කරන්නද කියලා එතන කෙලිම හිටන් ඉන්නවා ඒ වුනාට පැත්තක ඉන්න විජිට කෑ ගහනවා නෙපායින් වෙන්න කියලා නෙපතතින් අයගෙනවා නෙපායින් ගුණ හින්දා ඒ ඇටැක් එක ගිහිලා කන්දක වදිනවා ඒ ඇටැක් එකෙන් නිකන් කිසිම ගානක් නෑවගේ ඒ කන්ද දෙකටම කපල දානවා වැඩේ කියන්නේ නෙපාගේ මූුණත් කපත් තමයිකින් ගිහින් තියෙන්නේ නෙපායිතින් එයාගේ මුණ මාර ලස්සනයි වගේ ඇගහන්න ගන්නවා ඔයාමාව කැපුවනේද කියලා එහෙමම ඉතින් නෙපා කිල්ලෙන්ට ටැක් කරන්න ගන්නවා මූුණ කරහටත් එක්කම මුලදිනං ක්‍රීලන් පැන පැන පොඩ්ඩක් බේරෙනවා ඒවුනාට අන්තිමයි කරගන්න දෙයක් නැතුව එයා විසික් කලා යනවා එහෙමම ඉතින් නෙපා ක්‍රිය නිවරයක් කරන්න ඇද්දී නෙපාව තවත්තර හවුස්සන්න පිකොලයිල පිටිපස්සෙන් ටැක් කරනවා එහෙමම ඉතින් පිකොලොයින පයි ෆයිට් කරන ලැස්පි වෙද්දී පිකොලට එක පාට ලොකු පවලවෙල්ල එකක් සෙන්සෙනවා යාවට පිට බල්ල කියනවා මේ වගේ පවලවෙල්ල කන්නම් මට ජීවිතයට පෙන්සලා නෑ කියලා එහෙමම ගෝහන් කියනවා ඒ මගේ තාත්තා මට ඒක තේරෙනවා එයාගේ පවලෙවල් එක දැන්ටිකක් වෙනස් ඒවුනාට මට ඒක තේරෙනවා කියලා එවුනාට තින්න පානං ආය කියවන්න ගන්නවා ඔගුල්ලොය බොරු කරන්නේ කොහොමද ඔගලන් ගිසිම ඩිවයිසයක්වත් පැතුව පවලෙවල්ස් තේරෙන්න කියලා එහෙම ඉතින් විජිටයාගේ පවලෙවල්ට්‍රක එක දාලා බලද්දි විජිට ශොක් වෙනවා එත්තර ලොකු පවලවෙල එකක් දැකලා එහෙමම නෙපානන් කිසි ගානක් නතුව කියනවා විදිීට මොකදොය කරන්නේ ඔයා කියන්නේ මේ ගොල්ල මේ කියන මොකකරයකට ඇත්තත් තියෙනවා කියනද කියලා විජිට කියනවා ඔවු කවුරු හරියෙනවා අනිකේන කෙනාට පන්දහක පවලවෙල්ල එකත් තියෙනවා කියලා ඒ අහපු ගමන් ඉතින් නෙපා ශොක්කෙනවා එහෙමම ඉතින් විදිට හිතනවා මේ ග්‍රහලෝක ඉන්නයට පවලෙවල් හංගන්න විශේෂ විදිහක් තියෙනවා මේ පන්දා පටන් ගැම්ම වෙන්න පුළුවන් ඒටත් වැඩි වෙන්න පුළුවන් කියලා විජිට හොඳටම් බය වෙනවා එහෙමම විජිට කියනවා නෙපා මේ හැමෝ මරදාන්න කියලා විජිට කියනවා අපිට ජගන් බෝල් සාකන මේ බුරුවන් ඕන නෑ මට හැමවෙලම හිලා තියෙනවා නැමෙක්වල මේ වගේ මය බොල වගේ තියෙනවා කියලා නාට මම එක විශ්වාස කරේ නෑ එවුනාට මට දැන් තේරෙනවා මොකක්ද වෙන්නේ කියලා නැමෙක්ලා වෙන්න තිබේ පෘථිවියටත් ඇවිල්ලා ඩ්‍රැගන් බෝල් හදන්න නැත්තේ
අනිවාරෙන් එහෙවුණොත් නැමෙක්කොලත් මෙම තියෙනවා එක නිසා අපිට නැමෙක්කොල්ට ගිහිල්ලා ඒව හොයාගන්න පුළුවන් ඒක හින්දා දැන් මේ බුවන් මරලා දාන්න කියලා නෙපා කියනවා හරි ඉතින් මම මේගොල්ලෝ ගැන බලා ගන්නම් කියලා එහෙමම ගෝහාන් කියනවා පිකලෝ දැන් ඔයා මෙතන යන්න මගේ තාත්තා එනකම් මම මේගොල්ලන්ව බලා ගන්නම් හදිසියෙ හරි ඔයා මැරුණොත් ඩ්‍රැගන් බෝල් සුද්දිසපිය වෙයි එහෙම වුණොත් අපිට අපේ යාළුවා කවුරුත් විශ් කරන්න බැරි වෙනවා කියලා එහෙමම පිකලෝ කියනවා තැන්ක් යූ ගෝහාන් ඒ වුණාට මම හිතන්නේ ඔයාට තනියෙන් මේගොල්ලන්ව බලා ගන්න පුළුවන් වෙයි කියලා ඒක හින්දා මම මෙතන ඉන්න එක තමා ගොඩක්ම හොඳ කියලා එහෙමම නෙපා මුතු හිනාවක් දාලා කියනවා එහෙම කියපු හින්දා ඔයා මුලින්ම මැරෙන්න කියලා ඉතින් එහෙමම නෙපා ගෝහාන් දිහාට දුවන් යනවා ඇටැක් කරන්න කියලා හිතාගෙන ඒත් පුදුමේ කියන්නේ ගෝහාන්ට තරහ ගිහිල්ලා නෙපාට විසික් වෙන්න පයින් පරක් ගහලා දානවා ඉතින් නැකිටලාපු නෙපාට නම් මාරම තරහ ගිහිල්ලා ඉන්නේ එයා කෑ ගහලා කියනවා මම වාව මරනවා කියලා එහෙමම එයා පවර්ෆුල් ඇටැක් එකකට එනර්ජි එක කලෙක්ට් කරන්න ගන්නවා ඕක දැකපු කාමේ දැන් තමා වෙලාව කියලා කියනවා එහෙමම ඉතින් නෙපා බය වෙලා ඉන්න ගෝහාන්ට ඇත්තට ඒ ඇටැක් එක යවනවා ඉතින් පිකොලෝ එක දිහා බලන් ඉද්දි එයාට ගෝහාන් එක ගත කරපු කාලය මතක් වෙනවා ඒක නිසාම ඉතින් පිකොලෝ දුවලා ගිහිල්ලා නෙපාගේ ඇටැක් එක මැදට පයින්නවා ඒ ඇටැක් එකෙන් පිකොල් නම් ගොඩක්ම තුවාල වෙලා එහෙමම ඉතින් පිකොලෝ හිටගෙන ඉන්නත් බැරුව බිමට වැටෙනවා එහෙමම පිකොලෝ කියනවා මට තවත් ජීවත් වෙන්න බෑ ගෝහාන් දැන් ඉතින් ඔයාට තමයි ඔයාගේ තාත්තා එනකම් මේගොල්ලන්ව බලා ගන්න වෙන්නේ කියලා එහෙමම නෙපා කියනවා අයියෝ මේ නැමෙක් මැරිලා ගියානේ මං එයාත් එක්ක තවත් ෆන් එකක් ගන්න හිටියේ ඒකට කමන්නේ දැන් මම මේ පොඩි එකත් එක්ක සෙල්ලම් කරනවා කියලා එහෙමම අනිත් පැත්තෙන් කාමයට අමාරු වෙන්න ගන්නවා පිකොලෝ මැරෙන හින්දා ඉතින් ඕගොල්ලන්ට මතක නැත්තම් කාමගේ පිකොලෝගේ ජීවිතේ එකට තියෙන්නේ එක්කෙනෙක් මැරුණොත් අනිත් කෙනාත් මැරෙනවා අන්න ඒකයි දැන් කාමයට අමාරු වෙන්නේ කාම මැරෙන්න කලින් මිස්ටර් පොපෝට කියනවා නැමෙක්කොලත් ඩ්‍රැගන් බෝල්ස් තියෙනවා ඒකෙන් අපි ආයි ජීවිතේට විශ් කරන්න කියලා අනිත් පැත්තෙන් පිකොලොත් සුබ ගමන් මගේ යාළුවා කියලා ගෝහාන්ගේ ඇස් දෙක ඉස්සරහම මැරිලා යනවා එහෙමම ගෝහාන් පිකොලෝ කියලා කෑ ගහන්න ගන්නවා ඒත් එක්කම විජිටාගේ රියැක්ෂන් එක විදියට නම් එයාගේ පවර් ලෙවල් එකත් වැඩි වෙනවා එහෙමම ගෝහාන් එයාගේ ඇටැක් එකට එනර්ජි එක කලෙක්ට් කරන්න ගන්නවා ඒ ඇටැක් එකේ පවර් ලෙවල් එක දැක්ක විජිටා ෂොක් වෙනවා ඒකේ පවර් ලෙවල් එක 3000කටත් වැඩිලු ගෝහාන් ඉතින් ඒකෙන් නෙපාට ඇටැක් කරනවා ඒ වුණාට ඉතින් වැඩක් වෙන්නේ නැහැ නෙපා කොහොම හරි කරලා අමාරුවෙන් ඒ ඇටැක් එකට ආයෙ ඇටැක් කරලා ඒ ඇටැක් එක ඩොජ් කරනවා එහෙමම විජිටා කියනවා අර ඇටැක් එකෙන් එයාගේ පවර් ලෙවල් එක ඉවර වෙලාද කොහෙද දැන් එයාගේ පවර් ලෙවල් එක කලින් තිබු විදිහටම තියෙනවා කියලා එහෙමම ඉතින් නෙපා විදගෙන එනවා ගෝහාන්ව මරන්න කියලා ක්‍රිලන් ඉතින් ගෝහාන්ට දුවන්න කියලා කෑ ගහනවා ගෝහාන් කියනවා මම දුවන්නේ නැහැ පිකොල මාව විශ්වාස කරනවා කියලා එපා ඉතින් ගෝහාන්න පාගල මරන්න කියලා හදාද්දි එකපාරට කොහෙන්ද මන්ද ෆ්ලයින් නිම්බාස් එක ඇවිල්ලා ගෝහාන් මරයි යනවා එහෙමම ඉතින් අපිට ගෝකුව පෙන්නනවා එයා ඉතින් උඩ පාවි ඉඳලා පහළට එනවා ගෝකුව දැකපු ගෝහාන්ටයි ක්‍රිලන්ටයි නම් මාරම සතුටුයි පළවෙනි පාරට ඉතින් විජිටා ටිකක් කියවන්න ගන්නවා එයා කියනවා යකරොට් හොඳ වෙලාවට ඔයා ආවේ ඔයාගේ මේ ෆයිටර්ස්ලා කියන කට්ටියට ගහලා අපි මාර කම්මැලිකමේ හිටියේ කියලා ගෝකුණන් ඉතින් මාරම කූල් විදිහට වචනයක්වත් කතා කරන්න නැතුව ගිහිල්ලා පිකොලෝගේ ඔළුව ඇල්ලලා මොකක් හරි කරනවා ගෝකු දකිනවා එයාගේ ගොඩක් යාළුවෝ මැරිලා ගිහිල්ලා කියලා නෙපා ඉතින් ගෝකුව තවත් තරහ උස්සන්න ගන්නවා එක එක ඒවා කියලා ගෝකුණන් ඉතින් පුදුම තරහකින් ඉන්නේ නැවත් එක්ක එහෙමම ඉතින් විජිටා ගෝකුගේ පවර් ලෙවල් එක චෙක් කරලා කියනවා තාමත් එයාගේ පවර් ලෙවල් එක වැඩි වෙනවා කියලා එහෙමම ඉතින් අපිට පෙන්නනවා ගෝකු කෙලින්ම නෙපා දිහාට ඇවිදගෙන යනවා එහෙමම ඉතින් නෙපා ගෝකුට ඇටැක් කරන්න කියලා හදද්දි ගෝකු එකපාරට අතුරුදහන් වෙනවා අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා ගෝකු ගෝහාන්ටත් එන්න කියලා ක්‍රිලන් ළඟට ඇවිදගෙන යනවා ගෝකු ඉතින් එයා ළඟ තියෙන සෙන්සු බීන් එකක් දෙකට කඩලා ක්‍රිලන්ට කෑල්ලයි ගෝහාන්ට කෑල්ලයි දෙනවා ගෝකු කියනවා මම දැන් අර දෙන්නව තනියෙන් ෆයිට් කල්ල දිනන්න යන්න කියලා ඒක හපු ගෝහාන්නුයි ක්‍රිලන්නුයි නම් බය වෙනවා ක්‍රිලන් කියනවා අපිට එකට විදියොත් විතරයි අරගොල්ලන් ඔය වරද්දන්න වෙන්නේ කියලා එතකොට ගෝහානුත් කියනවා ඔව් තාත්තේ අර අතන ඉන්න ලොකු කෙනා අපි හැමෝම පරද්දලා දැම්මා පොඩ්ඩක්වත් දාඩියවත් දාන්න නැතුව කියලා එකපාරට ඉතින් ගෝකු මොකක් හරි කරලා එයාගේ අමුතු රේඩාර් එකක් වගේ යන්න ගන්නවා මම නම් හිතන්නේ මේ ගෝකු එයාගේ පවර් ලෙවල් එක වැඩි කරගන්නවා කියලා ගෝකුගේ පවර් ලෙවල් එක සෙන්සුන ක්‍රිලන්ට කියා ගන්න වචනක් නැහැ ගෝහාන් යව නවත්තන්න හැදුවා ක්‍රිලන් කියනවා ගෝකුට යන්න දෙන්න කියලා එහෙම ඉතින් ගෝකු නෙපයි විජිටයි දිහාට විදන් යන්න ගන්නවා නෙපා ඉතින් ගෝකුව තවත් තරහ උස්සන්න කියනවා යකරොට් එන්න අපි ෆයිට් කරමු මට බලන්න ඕනේ ඔයා කොච්චර පවර්ෆුල්ද කියලා එහෙමම ඉතින් ගෝකු කලින් කරා වගේ එයාගේ පවර් එක වැඩි කර ගන්නවා මේ පාර නම් එයා පවර් එක වැඩි කරගද්දි පොළවේ තියෙන ගලු තුට්ට යනවා මේ පාර නම් විජිටා ෂොක් වෙලා ගෝකුගේ පවර්
පවලෙවල් එක 9000කටත් වැඩිය වැඩිලු. විජීටා ගෝකුගේ පවලෙවල් එක 9000කටත් වැඩිය කියලා එයා පවලෙවල් චෙක් කරන ඩිවයිස් එකක් කරලා දානවා. එහෙමම ඉතින් නෙපත් ටිකක් බය වෙලා කෑ ගහනවා 9000කටත් වැඩිය පවලෙවල් එකක් කියලා. නෙපා ඉතින් කොහොමත් මොඩයිනේ. ඒක හින්දා ඉතින් එයා ගෝකුට අටැක් කරන්න යනවා. ඒ වුණාට ඉතින් කිසිම වැඩක් වෙන්නේ නැහැ ගෝකුට අටැක් කරන්න ගියා කියලා ගෝකු කිසිම ගේමක් නැතුව නෙපාව බිම දාලා විසික් කරනවා. නෙපා නම් ඉතින් කොච්චර ගුටි කාවත් හැදෙන්නේ නැහැ. තාමත් කියවන්න ගන්නවා. ගෝකු කියනවා අයියෝ ආට ඔච්චරද පුළුවන් මම තාම වෝම් අප් වෙලාවත් නැහැනේ කියලා. නෙපාත් ඉතින් පවර් අප් එකක් අරගෙන ගෝකුට පුළුවන් තරම් උපරිම හයියෙන් අටැක් කරනවා. ඒ වුණාට ඉතින් වැඩක් වෙන්නේ නැහැ. ගෝකු ඒ හැම එකක්ම ඩොජ් කරනවා. එහෙමම ඉතින් ගෝකුත් අටැක් කරන්න ගන්නවා. ගෝකු එක කොණ්ඩේ ගහක්වත් නැති නෙපාගේ ඔළුව උඩත් හිට ගන්නවා. එහෙමම ඉතින් ගෝකු පහළට ඇවිල්ලා මේක මගේ යාළුවෙන් කියලා නෙපාගේ බට්ට පාරක් ගහනවත් එක්කම අද එපිසෝඩ් ටික ඉවර වෙනවා. මොටම ඉතින් මෙරි ක්‍රිස්මස් මම ඕගොල්ලන්ගේම ආඩුව හොඳින් ගත කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවුරුද්ධාන්තිමේටමත් ඇවිල්ලා මම හිතන් ඉන්නේ 2026 දී ඉක්මනට වීඩියෝ දාලා ඉක්මනට ඇනිමේ සීරීස් ගොඩාක් කරන්න. ඒකෙන් හින්දා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආයෙත් මතක් කරනවා මෙරි ක්‍රිස්මස්. ඊළඟ වීඩියෝ එකේ ඉක්මනටම හම්බෙමු. බයි.